මේ සිද්ධිය වෙද්දි වෙලාවට 10:05 වෙලා ඇති. මගේ හිතේ තිබුණේ පුදුම සැහැල්ලුවක්. මොකද මාස ගානකින් මම මේ වගේ නිදහසක් වින්දේ. අනෝමා උඹ මොකද බං ඔහොම බාගෙට බොන්නේ? ගනින් තව ටිකක්. අද මලිත්ගේ බර්ත්ඩේ එකනේ. කාන්ති මගේ අතේ තිබුණු වීදුරුවට තව වයින් ටිකක් වක් වෙනකම කෑ ගැහුවා. අනේ ඇති බං මට මේවා පුරුදු නෑ. අනික මට දැනටම කැරකිල්ල වගේ. මම hina වෙලා කිව්වා. පිස්සුද බං අද විතරනේ. දිනේෂ් එන්න තව කල් යනවද? මගේ හස්බන්ඩ් ගැන කාන්තිය අහද්දි මගේ හිනාව ටිකක් මැලවුණා. ඔව් බං එයා එන්න තව මාසයක් දෙකක්වත් යයි. දුර පළාතකනේ වැඩ. අපෝ උඹටත් පුදුම පාළුවක් නේද බං තියෙන්නේ. දිනේෂ්ට පිස්සු අප්පා. උඹ වගේ ලස්සන ගෑණියෙක්ව තනියම දාලා යනවට. කාන්ති ඒක කිව්වේ විහිළුවට වගේ වුණාට ඒ වචන මගේ හිතට වැදුනා. ඇත්තටම මට පාළුයි. අවුරුදු ගානක් තිස්සේ මම මේ පාළුව එක්ක තනියම පොරබදනවා. ඒ වෙලාවෙ තමයි මලිත් සාරේට ආවේ. එයා කාන්තිගේ පුතා. වයස 24යි. එයා කාමරේ ඉඳන් එළියට එද්දි මම නිකමට වගේ එයා දිහා බැලුවා. ඇත්තටම මාර හැන්ඩි කොල්ලෙක්. ජිම් ගිහින් හදපු ඇඟ කොට කලිසමකුයි ටී-ෂර්ට් එකකුයි ඇඳලා හිටියේ. මට හිතුණා කොච්චර කෙල්ලෝ එයා පස්සෙන් එනව ඇද්ද කියලා. මත්ගතිය නිසාද මන්දා මට එයා දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න හිතුණා. ආන්ටි අංකල් ආවේ නැද්ද? මලිත් මගේ ළඟින් වාඩි වෙන ගමන් ඇහුවා. එයාගේ ඇඟෙන් එන සුවඳ මට අමුතුවට දැනුණා. නෑ පුතා එයාට නිවාඩු නෑනේ. මම උත්තර දුන්නා. අපරාධේ අද පාටි එක මරු හැබැයි. මලිත් hina වෙලා වීදුරුවක් අතට ගත්තා. අපි ඔහම කතා කර කර ඉද්දි එකපාරටම කාන්තිගේ ෆෝන් එක රින් වුණා. කෝල් එක ආන්සර් කරපු කාන්තිගේ මූණ වෙනස් වුණා. අයියෝ අනෝමා පොඩි අවුලක් බං. අර එහා ගෙදර නැන්දට ටිකක් අමාරුයිලු. අපිට දැම්ම යන්න වෙනවා අම්මලාව ගෙදරට ඇරලවන්න. අප්පා ඉතින් දැම්ම යනවද? මම ඇහුවා. ඔව් බං මහත්තයත් බිව්වේ නෑනේ. අපි ගිහින් මෙයාලව දාලා එන්න. ටිකක් රෑ වෙයි එද්දි. උඹට අවුලක් නෑනේ. මලිත් ඉන්නවනේ ගෙදර. අපෝ නෑ. උඹලා ගිහින් වරේ මම ඉන්න. කාන්තියාගේ හස්බන්ඩ් එක්ක අම්මලාට කතා කරගෙන ඉක්මනට ලෑස්ති වුණා. විනාඩි 10ක් යද්දි එයාලා වාහනේ ස්ටාර්ට් කරගෙන ගියා. ගේ ඇතුලේ ඉතුරු වුණේ මමයි මලිතුයි විතරයි. ගේම නිස්කලංක වුණා. මම සෝෆා එකට වෙලා වීදුරුව අතේ තියාගෙන කල්පනා කර කර හිටියා. මලිත් දොරවල් වහලා ලයිට් ටිකක් ඔෆ් කරලා මගේ ළඟට ආවා. ආන්ටි බය නෑනේ තනියම? මලිත් මගේ එහා පැත්තේ සෝෆා එකේ වාඩි වුණා. දැන් අපි දෙන්න කර පරතරේ අඩියක්වත් නෑ. පිස්සුද පුතා මම තනියම ඉන්න පුරුදු වෙලා ඉන්නේ. මම hina වෙලා කිව්වා. ඒත් මගේ හිත ඇතුලේ අමුතු ගැස්මක් තිබුණා. වයින් එක නිසා මගේ ඇඟ රත් වෙලා තිබුණේ. ඒ වුණාට ආන්ටි පව්. අංකල් නැතු තනියම ඉන්න එක ලේසි නෑනේ. මලිත් මගේ මූණ දිහා කෙලින්ම බලාගෙන කිව්වා. එයාගේ ඇස්වල අමුතු දිලිසීමක් තිබුණා. ඒ බැල්ම
මගේ හිත පසාරු කරගෙන යනවා වගේ. මොනවා කරන්නද පුතා? ජීවිතේ හැටි ඔහොම තමයි. ඒ වුණාට ආන්ටි තාම තරුණයිනේ. මම දැක්කේ ආන්ටි වගේ ලස්සන කෙනෙක් අපේ අම්මගේ යාළුවෝ අතරවත්. මලිත් එහෙම කියද්දි මට එකපාරටම ලැජ්ජාවක් වගේම සතුටක් දැනුණා. අවුරුදු ගානකී පිරිමියෙක් මගේ ලස්සන ගැන එහෙම කියලා නෑ. අනේ මේ යනවා යන්න. මම දැන් නාකි ගෑණියෙක් ළමයා. ඔයාට විහිළු. මම අහක බලාගෙන කිව්වා. නෑ සිරාවටම ආන්ටි මාර ලස්සනයි. එහෙම කියලා මනිත් එක පාරටම මගේ අතින් ඇල්ලුවා. මම කැසිලා ගියා. ඒත් මම අතගත්තේ නෑ. එයාගේ අතේ රස්නේ මගේ ඇඟ පුරාම දිව්වා. වයින් වල මත්ගතිය මේ වෙලාවේ තිබුණු පාළු ගතියයි එක්ක මගේ හිත පාලනය කරගන්න බැරි තැනකට මාව තල්ලු වුණා. පුතා මේ මොකද? මම හින් හඩින් ඇහුවා. මට ආසයි ආන්ටි. මම ගොඩාක් දවස්වලට ආන්ටි දිහා බලන් ඉඳලා තියෙනවා. අද තමයි මට chance එකක් ලැබුණේ. මනිත් එහෙම කියලා මගේ ළඟටම ඇවිත් මගේ කරට අත දැම්මා. මගේ හිත කිව්වේ එපා කියලා. ඒත් මගේ ඇඟේ ඉල්ලුවේ වෙන දෙයක්. අවුරුදු ගානක් හිර කරගෙන හිටපු ආසාවත් එළියට එන්න තගරනවා වගේ මට දැනුණා. මනිත් මගේ දිහා බලාගෙන හිටපු විදිහට මට මාවම අමතක වුණා. එයා හරිම හැන්ඩි. තරුණ පිරිමියෙක්ගේ ආකර්ෂණේ මාව මත් කළා. මනිත් මේක වැරදි නේද? මම විමිනුවා. මොකක්ද ඇන්ටි වැරද්ද? අපි දෙන්නම කැමති නම් අනික කවුරුත් දැනගන්නේ නෑනේ. මයිත් මගේ කාන්ට කියලා රහසින් වගේ කිව්වා. එයාගේ හුස්ම මගේ බෙල්ලට වැදෙද්දි මගේ ඇඟ හිරිවැටිලා ගියා. ඊළඟ මොහොතේ මරිත් මාව එයාගේ පැත්තට හරව ගත්තා. මම කිසිම විරෝධයක් පෑවේ නෑ. මගේ හස්බන්ඩ් නැතුව ගෙවුණු ඒ සීතල රෑවල් වල තිබුණු පාළුව මකන්න මේ වෙලාවේ මට උණුසුමක් ඕන වෙලා තිබුණේ. මනිත් එක තේරුම් ගත්තා වගේ. එයා මාව පටන් ගත්තා. මුලින් හිමින් ඊට පස්සේ ගොඩාක් වේගෙන්. මට හිතුනේ මම ආයේ අවුරුදු 20ක් ආපස්සට ගියා වගේ. තවන කොල්ලෙක්ගේ ඒ ජවයේ ඒ වේගේ මට මගේ මහත්තයාගෙන්වත් දැයිලා තිබුණේ නෑ. අපි දෙන්න සෝපායක උඩම එකිනෙකාට තුරොල් වුණා. මගේ හැඟීම් වලට බේර කැඩුනා වගේ. ආන්ටි මරිත් කෙඳිරි ගෑවා. කතා කරන්න එපා. මම එයාගේ කට වහලා එයාව තදින් බදාගත්තා. එදා රෑ නම් ඇත්තටම වෙනස්ම රැයක් වුණා. මලිත් පොඩි කොල්ලෙක් වුණාට එයා ළඟ තිබුණු පිරිමිකම මාව පුදුම කළා. එයා මට දුන්න සැප එයාගේ මගේ ඇඟ හැම අස්සක් මුල්ලක්ම පිනෙව්වා. අවුරුදු ගානකට පස්සේ මම ගෑණියෙක් කියන හැඟීම වින්දා. අපි දෙන්න එකට සතුටු වුණා. එකට hina වුණා. ඒක රාගය විතරක්ම නෙවෙයි. ඊට වඩා එහාගේ ලොකු බැඳීමක් වගේ මට දැනුනේ. කාන්ති මහත්තයයි එනකම් අපි දෙන්න හිටියේ එකම ලෝකයක අතරමං වෙලා. ඒ වෙලාවේ මට හිතුනේ මේ මොහොත කවදාවත් ඉවර නොවෙනවා නම් කියලයි. මගේ හිතේ තිබුණ පාළු දුක ඔක්කොම ඒ තවන පිරිමි පහසේ හේදිලා ගියා.
මේ වගේ කතා